හයි ළමයි. අලුත් මාසයක් ලස්සන විදිහට පටන් ගන්න තමයි මම යන්නේ. නොවැම්බර් 1 වෙනිදා උදේම අපි ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. අපි යන්න හදන්නේ අපි වෙච්ච බාරයක් ඔප්පු කරන්න. යන්න හදන්නේ නම් ඔයාලා හැමෝම දන්න තැනකට. මිනුවන්ගොඩ ගලේ දේවාලයට. මං හිතන්නේ ඒ දේවාලේ නොදන්න කෙනෙක් නැහැ. ඉතින් අපි වෙච්ච බාරේ ඔප්පු කරන්න කිරිබත් හදාගෙන දැන් ඒවා උරවලට දාලා පැක් කරගන්න. කිරිබතුයි කෙසෙලුයි බෙදන්න තමයි අපි බාර උනේ. දැන් එන්නකො ළමයි මාත් එක්ක ලෑස්ති වෙන්න. ඔය තියෙන මගේ අවුට්ෆිට් එක. ගලේ දේවාලේ යන්න කලින් කොහොමත් මම නානවා. මම මොකක් හරි හොඳ දෙයක් කරන්න පටන් ගන්න කලින් මොකක් හරි මගේ වැඩකට කලින් ගලේ දේවාලේ යන එක පුරුද්දක් විදිහට කරනවා ළමයි. නාලා ඉන්න නිසා කර්ල්ස් සෙට් කරගන්නත් ඕනේනේ. මම ඔයාලට මගේ කර්ල්ස් සෙට් කරගන්න විදිහ, මගේ හායක මේන්ටේන් කරන විදිහ වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. කෑ රූටින් එක ගැන මේ ක්‍රීම් එක ගැන විස්තර නම් මම ඔයාලට කලින් වීඩියෝ එකකින් කිව්වනේ. ඔන්න ඉතින් මම දැන් ලෑස්ති වුණා. අද සෙනසුරාදා දවසක් නිසා මාසේ පළවෙනි සෙනසුරාදා නිසා ගලේ දේවාලේ කට්ටිය ගොඩයි. ඒ නිසා වීඩියෝ නම් ගන්න බැරි වුණා ළමයි. අපි පූජා වට්ටියකුත් පූජා කරා. කිරිබත් ටිකක් බෙදුවා. වීඩියෝ කරගන්න නම් හම්බුනේ නැහැ. අපි උදේට කාලා හිටියෙත් නැහනේ. දැන් අපි ආවා ජාපාලි උණු රොටි කන්න. තන රොටි එකයි පොලොස් කරි එකයි ලුණු මිරිස් එකයි නම් මෝර රහක් තියෙන ළමයි ඇත්තටම මාරම රසයි. මම ඒ වගේ එකක් වෙන තැනකින් කාලා නැහැ. මේ තියෙන අපේ කෑම එක. ඔන්න එහෙනම් ඉතින් අද දවසේ අපි කරන්න හිටපු වැඩ ඉවරයි. අපි ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. bye bye guys. ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. thank you ඔයාලට අපේ වීඩියෝ එක බැලුවට. ඔයාලා ඉස්සරහට අපි කරනවට කැමති වීඩියෝස් තියෙනවා නම් නැත්නම් අපෙන් අහන ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.